Hi guys, welcome my YouTube channel. අද මම කතා කරන්නේ ඔයාගේ ඩයට් එකට කොච්චර ප්‍රෝටීන් ප්‍රමාණයක් ඇඩ් කරන්න ඕනේ සහ ඔයාගේ ඒජ් එක සහ ඇක්ටිවිටි ලෙවල් එක මත කොච්චර ප්‍රෝටීන් කන්ටෙන්ට් ප්‍රමාණයක් ඔයා දවසට ගන්න ඕනේද කියලා. ගොඩක්ම බොඩි බිල්ඩර්ස්ලාට සහ ස්ට්‍රෙන්ත් ට්‍රේනින් කරනවාට සහ ඇත්ලටික් කරනවාට මේ ප්‍රෝටීන් කන්ටෙන්ට් ප්‍රමාණය කියන එක මාර වැදගත්. ඇවරේජ් පුද්ගලෙක් නම් සාමාන්‍ය පුද්ගලෙක් normal workout එක කරනවා නම් ඔයාගේ කන්ටෙන්ට් ප්‍රමාණය ඔයාගේ කිලෝග්‍රෑම් එකකට 0.8 ඒ කියන්නේ 0.8ක ප්‍රමාණයක් තියෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් ඔයාගේ බර කිලෝග්‍රෑම් 70ක් නම් ඔයාගේ 0.8 බෙදන්න. එතකොට කිලෝ 87ත් 88ක ප්‍රමාණයක් එනවා. ඒ ප්‍රමාණය තමයි දවසට ගන්න ඕනේ ප්‍රෝටීන් ප්‍රමාණය. ඇත්ලටික් කෙනෙක් නම් ඔයා ගන්න ඕනේ ප්‍රෝටීන් කන්ටෙන්ට් ප්‍රමාණය තමයි කිලෝග්‍රෑම් එකකට ග්‍රෑම් 1.2ක් හෝ 1.6ක අතර ප්‍රමාණය. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් ගන්නවා වගේ බර කිලෝග්‍රෑම් 70ක් කියලා. ඔයා ගන්න ඕනේ ග්‍රෑම් 90 සහ 117 අතර ප්‍රමාණයක් දවසකට ඔයාගේ ප්‍රෝටීන් කන්ටෙන්ට් ප්‍රමාණය.